මන්දාරම් වැහි වැටේනා සීතල හැන්දෑවේ මාසලින් රැඳී උණුහුම නුඹ විය නුඹයි මගේ අම්මා මන්දාරම් වැහි වැටේනා සීතල හැන්දෑවේ මාසලින් රැඳී උණුහුම නුඹ විය නුඹයි මගේ අම්මා සඳහා හඳනා කළුවර රාත්‍රියේ ආලෝකය සඳකන් නුඹ විය නුඹයි මගේ අම්මා අම්මා කෙනෙක් ළමයට පනිෂ්මන්ට් එකක් දෙද්දී දඬුවමක් දෙද්දී ළමයාට රිදෙනවා ඒ වගේම අම්මටත් රිදෙනවා ඇයි අම්මලාට මම දැන් කියන්නේ ඕගොල්ලන්ගේ කුසේ තමයි ළමයා හිටියේ පනිෂ්මන්ට් එක දෙන්න කලින් එයා මේ ලෝකෙට එන්න කලින් ඒක නිසා ළමයින්ට මම දැන් කියන්නේ පුතාලා ඔයාලා දඟ වැඩ කරලා අම්මලා වාට ගහද්දි දඬුවම් කරද්දි අම්මටත් රිදෙනවා අම්මෙන් අහලා බලන්නකෝ පොඩ්ඩක් your mother is in pain when she punishes you right මම අද උගන්වන්න යන්නේ when කියන වචනේ when a mother punishes a child she is in pain අම්මා කෙනෙක් ළමයට දඬුවම් කරද්දී when කියන්නේ විට දඬුවම් කරන විට දඬුවම් කරද්දී විට කියන වචනයටම සීමා වෙලා ඉන්න එපා when a mother punishes a child she is in pain අම්මා කෙනෙක් ළමයට දඬුවම් කරද්දී ඇය වේදනාවේ ඉන්නේ අහලා බලන්නකෝ අම්මගෙන් පොඩ්ඩක් අම්මට රිදෙනවද කියලා මට ගහද්දි ඔව් අම්මට ගොඩාක් රිදෙනවා මොකද ඔයා ඉපදෙන්න කලින් ඔයා හිටියේ අම්මගේ කුසේ හරිද මම when එකෙන් තව example sentences දෙන්න යන්නේ when I am happy I play the guitar මම සතුටින් ඉද්දී මම ගිටාර් එක ප්ලේ කරනවා right well ඔයාට කියන්න පුළුවන් when I am angry I play the guitar මම තරහින් ඉද්දිත් මම ගිටාර් එක ප්ලේ කරනවා right when you study very well your parents are really happy ඔයා හොඳට ඉගෙන ගද්දී ඔයාගේ දෙමාපියන්ට ගොඩාක් සතුටුයි wow this lesson is really interesting learn this lesson right don't do naughty things I am Mentor Nipun good to see you bye bye see you soon